අත්හැරීමක් ප්‍රේමයක් 29 කොටස. පින්වතුනි, නූල් පොටක් නැතුව ආපු අපි බාගෙට ඇඳගෙන යන මේ ගමන් මගේ මග නතර වෙලා ඇයි මේ බැඳීම්? දන්නවාද පින්වතුනි, බැඳීම් වැඩි වෙන තරමටම බිඳීම් වැඩි වෙනවා. බිඳෙන තරමටම දුක වේදනාව කලකිරීම වැඩි වෙනවා. සසර දිගු වෙනවා. මේ ඉම නොපෙනෙන සසර බිම අපි තනි වෙලා වල්මත් වෙලා අතරමං වෙනවා. භයානකයි, හරිම භයානකයි. සසර දුර ඇදෙනවා කියන්නේ ඉතාමත්ම භයානක ක්‍රියාවක් පින්වතුනි. මේ සසර ඉතාමත්ම දුකයි. අපි මේ අපේ කියලා බදාගෙන ඉන්න හැම දේම හුඟක් දුකයි. බැඳීම්. මොනවද මේ බැඳීම්? බැඳීම් කියන්නේ මේ සසර පුරාවටම අපව සසරේ ඈතට අරගෙන යන රැහැනක්. ඒ රැහැන කෙතරම් භයංකාරද වේදනාකාරද. භවයෙන් භවයේ අපිට කිසිම දාක ඒ රැහැනින් මිදෙන්න බැරි වෙනවා. මේ මගේ කියලා අපි අල්ලාගෙන ඉන්න හැම දේම දාලා දවසක යන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි අපේ කියලා අල්ලන් ඉන්න අය දවසක යන්න ගියහම දැනෙන වේදනාව දන්නවාද? විඳවලා තියෙනවාද? මම හිතන්නේ නැහැ මෙතන ඉන්න පින්වතුන් කිසිම කෙනෙක් ඒ දුක නොවිඳපු කෙනෙක් ඇති කියලා. මොකද ඒ තරමටම අපේ ජීවිතේ ළඟ ඉන්න තරමටම හැර යෑම් වැඩි. දන්නවාද? ජීවිතේ සුන්දර වෙන්නේ බැඳුනහම නෙවෙයි පින්වතුනි, බැඳීම් අතහැරියාම. හරියට මේ මම වගේ. ජීවිතේ සියලුම බැඳීම් අත්හල මම මේ විඳින නිරාමිෂ සුවය පහදන්න. ඇත්තමයි, ඒක හුඟක් අමාරුයි. හුඟක් අමාරුවෙන් හිත පාලනය කළ යුතුයි. හිත හිස්තැන් නොතියා ධර්මයෙන් පුරවාගත් කල්හි හිස්තැන් නොවේ. ඉතින් එතැනට එන්න කිසිවෙකුටත් හැකි නොවේ. පින්වතුනි, අප මේ සියල්ල හැරදා යා යුතුයි. අද හෝ හෙට ඒ නික්ම යෑමට මනස දැන්ම ඉඳන්ම පුරුදු කරන්න. මමවත් අයිති නැති ලෝකෙක බැඳීම් යනු හිස් වචන ටිකක් පමණයි. ඒ හිස් වචන ටිකට ලොල් වෙලා බැඳිලා අපි අපිට කරගන්නේ ලොකු හානියක්. මේ ලෝකයේ අහිමිවීම දුකක් නොවේවා. අත්හැරීම සැපයක්ම වේවා. අල්ලා ගැනීමත් මුලාවක්, අතහරින්න යාමත් මුලාවක්. මේ දෙකම අයිති අවිද්‍යාවට. මෝහය, මුලාව. ලෝකේ තියෙනවා කියන මුලාවයි නැති කරගත යුත්තේ. ඉන්පසු අල්ලා ගන්නවත් අතහරින්නවත් ලෝකය හමු වෙන්නේ නැහැ. වට අත්තකින් මුහුණ වහගෙන සුමధుර ධර්ම දේශනාවක් දේශනා කරන මෑණියෝ දිහා ඇවිත් හිටපු සෙනඟ අහගෙන හිටියේ වශී වෙලා වගේ. ඇත්තමයි, ඒ බණ ටිකට මගේ පංචස්කන්ධයම හිරි වැටිලා ගියා. අධික රාජකාරි නිසාම බණ ටිකක් අහන්න වුණත් මේ වෙලාවේ කාලෙකින් මහා කැලයක් මැද්දේ තියෙන ලස්සන රෝස අසපුව පුදුම තරම් නිස්කලංකයි. වටේටම තිබුණේ ගන්න කැලෑව. ආයෙම නෙළුම්, මෝළු, මානෙල්, කෙකටියා, කුමුදු විල් ටිකක් අසපුවට ආරක්ෂාවට වගේ වට වෙලා තිබුණා. ආයෙම පැත්තකින් සුදු රතු අරලියා පේලියක් තිබුණා. ඒ මල් වලින් එන සුවඳ මුළු ආරාමෙම සුවඳවත් කරලා. මම හිතන්නේ ඒ සුවඳ දිව්‍ය ලෝකෙටත් යනවා ඇති. එතරම් සුවඳයි.
කැලේ මැද්දේ වුණත් ඒ වෙනකොට පොඩි මෑණියන්ගේ බණ අහන්න හුඟක් සෙනග ඇවිත් හිටියා. හැමෝම තෙල් මල් ගෙනල්ලා අසපුව හරීම අලංකාර වෙලා. හැම පැත්තෙම පහන් දැල් වෙනවා. ඒ වගේම තමයි හඳුන් කූරු සුවඳට මල් සුවඳ එකතු වෙලා එන නිකෙලෙස් සුවඳ. සත්තකින්ම කිසිම හැඟීමක් දැනෙන්නේ නැති මොහොතක් මේ. මුළු ජීවිතේටම මම වින්ද. ඒත් ඒ මොහොතකට විතරයි. ආයේම හිතට ආවේ වට අත්තකින් මුහුණ වාගෙන ඉන්න මෑණියෝ කවදාම් හරි අහලා පුරුදු හඬක්. මේනින් වහන්සේ බණ කියලා ඉවර වුණාම අපි ඒ වත්තේ ඇවිද්දා. පළතුරු ගස්වල පැණි බේරෙනවා. දරුවෝ දෙන්න පිස්සු ඇట్లా වගේ ගස්ගල් උඩ. අම්මායි උමයි පුතත් එක්ක ඒ පස්සේ වැටිලා. අප්පච්චිත් එයාලා එක්ක. අල්ලා ගැනීමත් දුකක්, අත්හැරීමත් දුකක්. අල්ලා ගත්තොත් තමයි අත්හරින්න වෙන්නේ. අත්හැරියොත් දුක් විඳින්න වෙනවා. හැමෝම හිතාගෙන හිටියත් අල්ලා ගැනීම ප්‍රේමය කියලා නැහැ පින්වතුනි. අත්හැරීමයි ප්‍රේමය. පපුවේ නොදන්නා ගැඹුරු ඉසව්වක් දැවිල්ලයි වේදනාවයි. මොකද්ද කියලා දැනෙන්නේ නැති හැඟීමක්. කා අරබයාද කියලා නොදන්නා වේදනාවක්. බණ අහලා නිවන්න ඕනි හිතක් ඇවිල්ලා. වේදනාවෙන් ඇවිල්ලා. මොකද්ද මේ ජීවිතය? මොකද්ද මේ දුක? ඇයි තවමත් මේ බැඳීම් වලින් මිදෙන්න බැරුව මේසා ගින්දර උහුලන්නේ? මට නිකන් පිස්සු වගේ. ඔළුව හැරුණු අතේ මේ මහා කැලේ දුවලා ගිහින් අතරමං වෙලා මැරෙන්න මට හිතෙනවා. ඇයි කියන්න තේරෙන්නේ නැහැ. මට ඇඬෙනවා. මම හිංසීරුවේ කාටවත් නොපෙනෙන තැනකට ගිහින් අඬලා ඇස් පිහදා ගත්තා. කියාගන්න බැරි හැඟීම් සමුදායක් හිතට වද දෙනවා. ජීවිතයේ මෙතෙක් මා කළ වැරදි කොපමණද? ඒවට ලැබෙන දඬුවම නිදහසක් නැති හෘද සාක්ෂියක්. මම කඳුළු පිහිදගෙන එනකොට අම්මා උමා දරුවෝ දෙන්නා අප්පච්චි මේනින් වහන්සේ කෙනෙක් එක්ක බාර සාකච්ඡාවක්. එන්නකෝ පුතේ අපි මේ පොඩි මෙහෙණින් වහන්සේ ගැන තමයි අහහා හිටියේ. අනේ අම්මේ එහෙම ලස්සන බණ ටිකක්. මටත් ආසාව මෑණියෝ ගැන දැනගන්න. මමත් එහෙමම අම්මා ළඟින්ම වාඩි වුණා. මෙහෙණින් වහන්සේ ඉන්නේ සෝවාන් ඵලයට පත් වෙලා. උන්වහන්සේට දානේ ගිලන්පස නොමලඳවා සතියක් පමණ හොඳ මානසික කායික සුවයෙන් වැඩ ඉන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දානේ ගිලන්පස උනත් වළඳන්නේ සීමා සහිතවයි. බොහොම අල්ප වශයෙන්. උන්වහන්සේ බොහෝම බලවත්. මේ පුංචි පුතාට නවරදවාම උන්වහන්සේගෙන් ආශිර්වාදය අරන් යන්න. එහෙමයි මෑණියනි. ඒ මෑණියන් වහන්සේ කොහේ ඉඳන්ද වැඩියේ මෑණියනි? ඒ මෑණියන් වහන්සේ විවාහපත්‍ර ඉඳලා ස්වාමිපුරුෂයා අත්හැර දාපු කෙනෙක්. එයින් කලකිරීමක් ඇතුව හුඟක් මහන්සි වෙලා බණ භාවනා කරලා සෝවාන් ඵලයට ඇවිත් මේ ආරාමයට ඇවිත් දැනට මාස 6ක් පමණ වෙනවා. බොහෝම ලස්සනයි උන්වහන්සේගේ ධර්ම දේශනා. අම්මයි අප්පච්චි උමයි ළමයිනුයි වශී වෙලා ධර්මයට අද දවසේ පන්සලේ ඉන්න තීරණය කළා. ඒකට තවත් එක හේතුවක් තමයි මෑණියන් වහන්සේ නැවත එළිපෙහෙළියට වඩින්නේ සඳුදා උදයේ වීම. මෑණියන් වහන්සේ ආයෙම වඩින්නේ හෙට දහවල් බුද්ධ පූජාවට. එතෙක් මෑණියන් වහන්සේ අර කැලේ මැද්දේ ඈත පේන කුටියේ භාවනා යෝගීව වැඩ වෙසෙනවා. මොකද මෑණියෝ උන්වහන්සේ මුහුණ වහගෙන ඉන්නේ. මගේ හිත දවන පැනේ මම මෑණියන් වහන්සේගෙන් ඇහුවේ දරන්නම බැරි තැන. මම දන්න ආරාම කිහිපයකම සිල් මෑණිවරින් හැමෝම සමග කතා බහ කරලා සතුටින් ඉන්නවා. ඒත් මේ මෑණියන් වහන්සේ මුහුණ වහගෙන ඉන්නවා.
ඒ පුතේ සසරට බයට මේ සසර බියකරුයි. ඇස දිව කන නාසය ස්පර්ශ මේ සියලුම දේන් අපිට ඇති වෙන්නේ ගැටීම් ඇලීම්. ඒවා නොදකින තරමටම අපිට මේ සසරින් ඈත් වීම ඉතාමත්ම පහසු කාර්යයක්. ඒ නිසා උන්වහන්සේ මුණ වසාගෙන ඉන්නේ බාහිර ලෝකය හා නොගැටී ඉන්නයි. උන්වහන්සේ මම ඉහත කී අර ඇස කන නාසය දිව ස්පර්ශ කියන පංචකාම රූපී මායාවෙන් මිදුන අති උත්තම වූ සෝවාන් ඵලයට පත්වුණු අයෙක්. උන්වහන්සේ ගැටෙන්නේ නැහැ. ගැටුණත් ඒ මනස දැන් සෙලවෙන්නේ නැහැ. උන්වහන්සේ ඒ සෙලවෙන මනස නැමැති නාගයා දමනය කර හමාරයි. අපි අසපුවේ රාත්‍රිය ගත කළේ පසුවදා මෑණියන් වහන්සේ බැහැ දකින අරමුණින්. ඒක හරිම සුන්දර මොහොතක්. මුළු අසපුවම හැදිලා තිබුණේ ගල් වලින්. පුංචි පුංචි කුටි හැම තැනම. තව කිහිප දෙනෙක් නවාතැන් ගත්තා. අපිට නම් මහා පුදුම හිතෙන තරම් රස අමරණීය කෑම වේලක් ලැබුණා. ගමේ කෑම පුදුම තරම් රසයි. එළවලු බත් එක්ක ආහාරයට. කොළඹ වස විසම කාලා අපි හිටිය දිවේ ලෝකේ ගියා වගේ. ගෙදරදී බත් කටක් කවා ගන්න බැරි දූලා දෙන්නා මෙන්න පැන පැන කනවා. ඒ මදුවට කාලා කන්න පළතුරු. මහත්තයලා ඇතිතරම් කන්න. උදේට යනකොට අරගෙන යන්න. ඇතිතරම් මේ ගස්වල බවභෝග තියෙනවා. කවුද මෑණියෝ දානේ වේල සකස් කරන්නේ? මේ පළතුරු ගස්වලට එළවලු වලට සාතු සප්පායම් කරන්නේ. මේ ගහකොළ වලට සාතු සප්පායම් ඕනි නැහැ උපාසකම්මේ. අනිත් එක අපේ පොඩි මෑණියෝ වගේම විවාහයෙන් අසරණ වුණු ගෑනු දරුවෙන් මේ අසපුවට ඇවිත් අවුරුද්දක් විතර වෙනවා. ලස්සන දැරිවි. පිරිමි මහත්තයෙක් රවටලා අසරණ කරලා. අපරාධ කියන්න බෑ. අත්ගුණේ පංකාදු 5යි. මමයි උමයි මුහුණට මුහුණ බලාගත්තා. මේ කැලේ මැද්දේ කොහොමද මේ මෙහෙණින් වහන්සේලා මෙහෙම තනියම ඉන්නේ? ධර්මයේ විසින් අපිව රකින්නවා පුතේ. අපි භවයේ යුත්තේ අවිද්‍යාවට, මෝහයට, ලෝභයට, අකුසලයට මිස අකුසලයේ විසින් නිර්මාණය කරන ලද සත්ත්ව පංචස්කන්ධයන්ට නොවේ. මට පොඩි මෑණියන්ගේ ධර්මය ආයෙම සිහිපත් වුණා. ඔයත් කියන්න උදව් වුණා නේද උමා? ඔයා දැක්කද ඔය කියන ගර්ල්? හිටියා කෙනෙක් මුහුණ වාගෙන. මම හිතුවේ මේ ආපු නඩේ කෙනෙක් කියලා අනුරාධ. මට තවත් ඒ ගැන හිතන්න යමක් නොවුනේ කැලේ මැද්දෙන් හඳ පායාගෙන ඇවිත් අසපුව දෙව්මියුණක් කළ නිසා. වෙන්දාට 6 වෙනකොට නින්දට වැටෙන පුතා අත්ගසගස යටිගිරියෙන් කෑ ගහන්නේ පරිසරයට වසී වෙලා වගේ. උමා මගේ උරහිසට හිස තියන් කොන්ක්‍රීට් වනාන්තරයේ අපිට අහිමි සුන්දරත්වයේ විඳිනවා. අපි ඉන්නේ මොන අපායකද අනෝ කියලා වැඩක් නැහැ උමා. බලන්නකෝ දරුවෝ ඉන්න සතුට. මට නම් මහන්සිය නිදියමුද. ගලින්ම වට වුණු කාමරයක වැලි පොළවේ රෙදිලාගෙන අපි නින්දට වැටුණා. පුතා කිරි බීලා ඉවර වුණ ගමන් උමා මගේ පැත්තට හැරුණා. අනෝ මම මගේ තොල්ලට හීනෙට හාදුවක් දීලා උමාව පපුවට තුරුල් කරගත්තා. උමා හරි බර ගැහිලා පපුවට තුරුල් වෙලා නිදිය ගත්තා. මට නිින්ද ගියේ නැහැ. ටිකකින් උමා ගොරවනවා. උමාට මුහුණ හංගපු අර කැලේ මැද්දේ පාළු කුට්ටියේ ඉන්න ගැහණිය කවුද? මම හීන්සැරේ උමාව පපුවෙන් අයින් කරලා එළියට ආවා. හඳ එළියෙන් මුළු පරිසරයම නැහැවිලා. මෙතෙක් අප සමග කුළුපගව උන් මෙහෙණින් වහන්සේ බෝමළුවේ වැලි තලාවේ සක්මන් භාවනාවක. මම මෙහෙණින් වහන්සේට නොපෙනෙන්න පිටිපස්ස පැත්තෙන් හැංගිලා වගේ ඔහේ කැලේ ඇතුළට ගියා. කොහොම ගියාද කියන්න මට මතකයක් තිබුණේ නැහැ. ගස් ගල් උඩින් පැන පැන කවුරු හරි පස්සෙන් එයි වගේ මම දුවලා ඒ කුට්ටිය ළඟට ගියා. උමා කොහේ එන්නද ගොරවා නිදි. මම කුට්ටියට ලං වෙද්දී ඒ කුට්ටියේ තිබුණේ පුංචි ලාම්පු එළියක් විතරයි. මම කුට්ටියට ලං වෙනකොට කැඩුණු ගස් අතු
අතු සද්දයට වෙන්න ඇති. කුට්ටිය දාලා තිබුණ දොර රෙද්දෙන් ගැහණු ඡායාවක් එහාට මෙහාට වුණා. කවුද ඔතන? දෙයියනේ හඬ. මම එක්වරම ආවරණයක් නැති ඒ කුටියට ඇතුළු වුණා. දීග කොණ්ඩේ කඩලා දාලා සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන හිටිය සමින්දි දකිද්දි මට මාව පාලනය වුණේ නැහැ. සමින්දි මගේ මැණික. අනුරාධ මගේ අනුරාධ. මම සමින්දිව තුරුල් කරන් අතුරක් නැතුව සිපගෙන ගියා. අනු මගේ අනු. මට ඒත් එක්කම ඇහුනේ මහා කැලේ දෙදරවන උමාගේ විලාපය. තව කොටසක් ඉදිරියට. අද අනුරාධ අමුවෙන්ම ඉවරයි. ඇයි යකෝ මෙච්චර බනහලා මේක තවත් හිතට මෙල්ල නැති හැටි? ආදරේ ගොඩක්. මේ වගේ ලස්සන කතා තවත් බලන්න මගේ channel එක subscribe කරලා bell icon එක click කරගෙන යන්න. ආදරේ මගේ යාළුවන්ට හැමදාමත්.